ආයිබෝවන් තුම්මුල වෝඩයිරි YouTube නාලිකාව වෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඊයේ දිනේ ඉතාමත් තීරණාත්මක දිනයක්. වසර 3ක් ඉක්ම වූ යුක්‍රේන රුසියා යුද්ධයේදී ප්‍රථම වතාවට රුසියාව සහ යුක්‍රේනය සටන් විරාමයකට එකඟ වෙනවා. ඒ ඇමරිකාවේ මැදිහත් වීම මත පහුගිය ඉරිදා සඳුදා අඟහරුවාදා යන දින තුනේදී රුසියාව යුක්‍රේනය සහ ඇමරිකා එක්සත් ජනපදය සෞදි අරාබියේ රියාද් නුවරදී හමු වුණා. වෙන වෙනම තමයි සාකච්ඡා පැවතුනේ. මුලින්ම ඉරිදා යුක්‍රේනය සහ ඇමරිකාව අතර. ඉන්පසු සඳුදා රුසියාව සහ ඇමරිකාව අතර. අඟහරුවාදා යුක්‍රේනය සහ ඇමරිකාව අතර. ඉතින් මේ හමු තුනෙන් පසුව ප්‍රථම වතාවට මේ යුක්‍රේන යුද්ධයේ සටන් විරාමයකට එකඟ වෙනවා. හැබැයි මේක ගොඩබිමේ හෝ ගුවනේ නෙවෙයි. මේ මුහුදේ සටන් විරාමයක්. කළු මුහුද ආරක්ෂිත ස්ථානයක් බවට පත් කරනවා. රුසියාව සහ යුක්‍රේනය දෙපාර්ශ්වම එකඟ වෙනවා කළු මුහුදේ කිසිම යුද්ධමය කටයුත්තක් නොකර ඉන්න. ඒ අනුව යුක්‍රේන්ට ඉතා විශාල සහනයක් ලැබෙනවා. තමන්ගේ ධාන්‍ය අපනයන මේ අනුව කළු මුහුදේ සුරක්ෂිතව කරන්න පුළුවන් වෙනවා. මොකද මෙතෙක් කළු මුහුදේ බලය තිබුණේ රුසියාවට. හැබැයි රුසියාවටත් විශාල අභියෝගයක් තිබුණා. ඒ යුක්‍රේන මරාගෙන මැරෙන නේවල් ඩ්‍රෝන නිසා. කොහොම නමුත් අද ඉඳන් දැන් කළු මුහුද සටන් විරාමයක් සහිත භූමියක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් කරුණක් ස්ථිර කරගන්නවා. ඒ කලින් ට්‍රම්ප් පූටින් දුරකථන ඇමතුමේදී එකඟ වූ පරිදි විදුලි බල පද්ධති, බලශක්ති උත්පාදන ස්ථාන, තෙල් පිරිපහදු සහ වැදගත් යටිතල පහසුකම් වලට ගුවනින් පහර දීමත් නවත්තන්න දෙපාර්ශ්වය එකඟ වෙනවා. ඒ අනුව යුක්‍රේන සහ රුසියාව දෙපාර්ශ්වයම එකඟ වෙනවා මේ යටිතල පහසුකම් වලට, විදුලි උත්පාදන මධ්‍යස්ථාන වලට පහර දීම නවත්තන්න. ඉතින් ඒ කියන්නේ ගුවනෙත් යම් සටන් විරාමයකට එකඟ වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම ගුවනේ සටන් විරාමයක් නැහැ. ඒ කියන්නේ යුදමය මර්මස්ථානට පහර දීම දෙගොල්ලම නවත්තලා නැහැ. කොහොම නමුත් යම් ආකාරයට ඉතා හොඳ ලක්ෂණයක් පෙන්වනවා මේ අවුරුදු 3කට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීම මත මේ යුක්‍රේන යුද්ධයේ අවසන් වීමේ මූලික හොඳ ලක්ෂණයක් තමයි මේ පෙන්눔 කරන්නේ. මේ දෙකෙන්ම ඉතාමත් වැඩි වාසි තියෙන යුක්‍රේනට. රුසියාවට නෙමෙයි. හැබැයි රුසියාවටත් වාසි තියෙනවා. මොකද මේ සියල්ලට එකඟ වෙන්නේ රුසියාවේ සම්බාධක විශාල ප්‍රමාණයක් අයින් කරගන්නා අරමුණේ. ඒ අනුව ඇමරිකාව විසින් ස්විෆ්ට් පද්ධතියෙන් රුසියාව අයින් කළා. මේ සටන් විරාම එකම වීමත් එක්කම රුසියාව නැවත ස්විෆ්ට් බැංකු ක්‍රමයට ඒකාබද්ධ කරන්නයි හදන්නේ. එහෙම නැත්නම් ඒක රුසියාවට ඉතාම පහසුයි. මොකද රුසියානු බැංකු සියල්ල ස්විෆ්ට් පද්ධතියෙන් අයින් කරලා තියෙන්නේ. එහෙම නම් ඔවුන්ට අන්තර්ජාතික වෙළඳාම් කිරීම ඉතාමත් අපහසුයි. ඉතින් පහුගිය අවුරුදු 3ෙම රුසියාව මේ ස්විෆ්ට් නැතුව තමයි වැඩ කරේ. ඉතින් මේ වාසිය දැන් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම රුසියානු නැව්වලට අන්තර්ජාතික වෙළඳාමේදී ඔවුන්ගේ දජේ යටතේ ගමන් කිරීමේ පහසුකම් ලබා දෙන්නත් දැන් තීරණය වෙලා තියෙනවා. මොකද රුසියානු නැව්වලට බොහෝ යුරෝපීය රටවල් වලට නැංගුරම් දාන්න දෙන්නේ නැහැ. ඒ රුසියානු නැව් තහනම් කරලා තියෙන්නේ. ඒ වගේම රුසියානු අපනයන විශේෂයෙන්ම පොහොර. රුසියාව කියන්නේ ලෝකේ පොහොර නිෂ්පාදනයේ අංක 1 රටක්. ඉතින් මේ පොහොර වලට දාලා තිබුණු සම්බාධකත් ඉවත් කරන්න, ඒ වගේම තවත් සම්බාධක රැසක් ඉවත් කරන්න ඇමරිකාව පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒව ක්‍රියාත්මක වුවාම මේ සටන් විරාමය ක්‍රියාත්මක වේවි. සුවිශේෂී කරුණක් තියෙනවා. මේ රියාද් නුවරදී යුක්‍රේන, ඇමරිකා, රුසියානු සාකච්ඡා පැවතුනට යුක්‍රේන සහ රුසියානු නියෝජිතයන් මුණ ගැහි සාකච්ඡා පැවැත්වුවේ නැහැ. ඉතින් තාමත් දෙගොල්ලෝ වෙන වෙනම තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් ඇමරිකාවට විශාල කාර්යභාරයක් තියෙනවා. මුලින් යුක්‍රේනයත් එක්ක සාකච්ඡා කරනවා, ඊළඟ රුසියාවත් එක්ක සාකච්ඡා කරනවා, නැවතත් යුක්‍රේනයත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රමවේදය ඒක වෙන්නේ නැති. කොහොමුණත් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. දැන් ඊළඟ ස්ටෙප්ස් වලට ට්‍රම්ප් යයි. බොහෝ දුරට ට්‍රම්ප් සහ පූටින් හමුවක් ඉතා ඉක්මනින් සිදු වෙවි. ඉතින් බොහෝ දුරට මේ යුද්ධයේ වාසි අවාසි කෙසේ වෙතත් ට්‍රම්ප් ඕන යුද්ධය නවත්තන්න. ඉතින් දෙපාර්ශ්වයටම යම් කැපකිරීම් සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඉතින් යුක්‍රේනයේ පැත්තෙන් ගත්තොත් යුක්‍රේන නම් විශාල කැපකිරීමක් කරන්න වේවි. කොහොම නමුත් යුක්‍රේන යුද්ධය මේ වර්ෂය අවසාන වෙන විට නිමාවන ලකුණු නම් දැන් පහළ වෙලා තියෙනවා. ඉතින් යුක්‍රේන යුද භූමියේ අලුත්ම තත්ත්වයේ එක්ක තවත් වීඩියෝකින් හමු වෙන්නම්. එතකන් සමු ගන්නම් ඔබට සුබ දවසක්.